ඔයා ජේසු අම්මට ගොඩාක් ආදරය කරන කෙනෙක්ද? එහෙනම් නැවතිලා චුට්ටක් බලන්නකෝ මේ මොකක්ද කියලා. ඉතින් මම මේ නිර්මාණය හැදුවේ පයිප් ක්ලීනර්ස් මල් වලින්. මේක හැදුවේ කතෝලික පියතුමෙක්ට තෑගි දෙන්න. ඉතින් දැන් නම් මට මේක දෙන්න පුදුමාකාර ලෝභකමක් ඇති වෙලා තියෙන්නේ. මේක ඒ තරමටම ලස්සනයි. මේ වීඩියෝ එක මම අරගෙන තියෙන්නේ සීදුව තියෙන කුරුළු කැලේ පල්ලිය. ඇත්තටම මෙතන මාරම ලස්සන හිත නිවන තැනක්. මං ගොඩක් කලාවට ආසයි ජේසු අම්මාව මල් ගොඩක් මැද්දේ දකින්න. මම පුංචි කාලේ ඉඳලා ජේසු අම්මගේ ස්ටැචු එක ළඟ ලස්සනට මල් තියලා සරසනවා. ඒක වයසත් එක්ක කාලෙකදී වෙනස් වුණත් අර ජේසු අම්මට තියෙන ආදරේ කවදාවත් පුංචි කාලේ ඉඳලා වෙනසක් වෙලා නැහැ. ඉතින් මේක මගේ ඔළුවට ආව පුංචි ලස්සන අදහසකට අනුව හැදුවේ. සමහරක් වෙලාවට මගේ නිර්මාණවලට මම Pinterest එකෙන් අදහස් ගන්නවා. නමුත් මේක මගේ ඔළුවේ මැවිච්ච ලස්සන සිතුවිල්ලකට අනුව තමයි මම මේක හැදුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇත්තටම ඔයාලගේ ඔෆිස් ටේබල් එකක එහෙම නැත්නම් රීඩින් ටේබල් එකක වගේ තියන්න. පුංචි කාලේ ඉඳලා මම පාවිච්චි කරපු හැම රීඩින් ටේබල් එකකම අනිවාර්යෙන් ජේසු අම්මගේ ස්ටැචු එකක් තිබුණා. මට ජේසු අම්මත් එක්ක කොහොමත් පුදුමාකාර බැඳීමක් තියෙනවා. මොකද මගේ නමත් මිස්ටිකා. මිස්ටිකා කියලා කියන්නේ රෝස කුසුමේ දේවමෑණියන්ට. රෝස කුසුමේ දේවමෑණියන්ට කියනවා රෝස මිස්ටිකා, මිස්ටිකල් රෝස්, රෝස් මිස්ටිකා අනේ නමින් දේවමෑණියන්ව හඳුන්වනවා. මං ජේසු අම්මට තියෙන ආදරය නිසාම වෙන්න ඇති මගේ අතින් මේ වගේ ලස්සන නිර්මාණයක් බිහුනේ කියලා මං හිතනවා. මේක ලස්සනයි නම් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න.